සුබ උදෑසනක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම. ඉතින් අද මම කරන්න යන්නේ අපේ චූටි බබාගේ කෑම එක හදන්න. මං අද බලමු මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා අපේ චූටි පැටියත් එක්ක. මේ යාගේ උදේ කෑම එක තමයි මං හදන්න. දැන් මගේ චූටි පැටියට මාස 6ක් වෙනවා. ඉතින් මේ මාස 6ට කන්න පටන් ගන්න එපා කෑම දෙන්න එහෙම. දැන් මේ සුවඳල් හාල් අරන් තියෙන ඒවා හදලා සුවඳල් හාල් වලට අල්ල බොන්චි ටිකක් එකතු කරලා ලිපේ තියන්න තමයි හදන්නේ. දැන් මේ පොඩි බබාගේ කෑම එක ලිපේ තියලා ආව. පොඩි බබාගේ රෙදි ටික සෝදලා දාන්න චුට්ටයි තියෙන්නේ. වැස්සකුත් තියෙනවා. ඒ අතරේ අවුව පාලා තියෙන අවුව වැටිච්ච රෙදි ටික හොදලා වේල ගන්න ඕන. පොඩි කෙනෙක් ගෙදර ඉන්නකොට ආසය වගේම හරි මේ වෙහෙසකාරී දවසක් තමයි පොඩි බබෙක් එක්ක ඉන්නවා කියන එක. මට ඉතින් අම්ම ඉන්න හින්දා ගානක් නැහැ. තනියම ඉඳියොත් තමයි ඔක්කොම වැඩ කරගන්න ගියාම එපා වෙන්නේ. අම්ම ඉන්න හින්දා හොඳයි ඉතින්. ඔයාලා මේ වීඩියෝ එක බලන අතරේ තව දෙයක් කියන්න තියෙනවා. මම මේ channel එක පටන් ගත්තේ අලුතෙන්. අඩුපාඩු එහෙමනම් ඇති. ඉතින් අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට යන්න මට උදව් කරන්නයි කියලා මං ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. මං රෙදි හොදලා ඉවර වෙනවා. චූටි පැටිය නිදිමත වෙලා. ඉතින් ඔන්න මං රෝස මලව නිදි කරලා තිබ්බ. දැන් කෑම කල්ලිපේ හැදීගෙන තියෙන්නේ. ඒකත් දැන් හදන්න ඕන. ওই තියෙන්නේ කෑම එක හදලා ඉවර වෙලා තියෙන. දැන් නැගිට්ටහම ඕක කවලා නාවන්න තමයි හදන්නේ. අද නාවන්න ඕන. පොඩ්ඩ අවුව වැටිලා තියෙන්නේ. ඒ හින්දා නාවන්න ඕන. කවලා නැවුවට පස්සේ එයාට ආයේ සනීපේ නිින්ද යනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් නිදි කරන්න ඕන. මම තමයි ඉතින් පොඩි බබෙක් එක්ක ඉන්න ජීවිතේ. ඔන්න රෝස මල ඇහැරලා ඉන්නේ අපේ. ඔය අම්මත් ඉන්නවා. අම්මත් එක්ක කෝලම් කර ඉන්නවා ඉතින්. එන ගෙදරකට සිරියාවන්තයි මේ චූටි පැටියෙක් ඉන්නවා කියන කෝලම් කර දවස ගෙවනවා දැනෙන්නේ නෑ. වෙලාව යනවා දන්නේම නැතුව වෙලාව යනවා. මැනිකව නාවන්නයි යන්නේ. අම්මට දුන්න නාවන්නේ කියලා ඇඟ හොදවන්නේ මම නාවන්නවා. මට නාවන්න බයයි. ඇයි අර අම්මා මුලදී නාවලා අර ඒ ඔලුවට දාන වතුර ප්‍රමාණය වෙනස් වුණොත් ලෙඩ වෙන්න බලනුනේ. ඒ හින්දා නාවන එක අම්මටම බාර දීලා තියෙන්නේ. ඇඟ හොදනව නම් විතරයි මං හොදවන්නේ චුට්ටක්. දැන් නාවල ඉවරයි. ඔය නාවල ඇඳුමක් අඳලා තියෙන්නේ. සෙල්ලම් කර ඉන්න පොඩ්ඩක් නිදිමතත් වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් නිදි කරවන්න ඕනේ එළියට එක්කන් එහෙම ගිහිල්ලා. පූසු 3 දෙනා සෙල්ලම් කර ඉන්න දැක්කත් ඒ කැලේ ඒක පෙන්නන්න ආවේ. ඔයි දැන් ඒක දිහා බල ඉන්නේ පොඩ්ඩ නිදිමතේ ඉන්නේ. ඔය විදිහට අර පූසු සෙල්ලම් කරනකොට බලන් ඉන්න ආසයි. පූසොන්ට සත්තුන්ට හෙන ආදරේ පොඩි ළමයි දැක්කත් ඒ වගේ හෙන ආදරේ. වෙසක් එකට කණුවල ලයිට් දාලා තියෙන. ඔය ඒ බල ඉන්නේ නිදිමතේ. දැන් නිදි කරලා දවල් කෑම එක හදන්න ඕන පොඩි කෙනා. පොඩි බබාගේ දවල් කෑමකට ගත්තේ අල ටිකක්. අද දවල්ට දෙන්න. අල තමයි. ඉතින් මේක පුංචි vlog එකක්.
දිග ව්ලොග් එකක් අරන් එන්න ඉස්සරහට. මේ වීඩියෝ එක හොඳයි නම් ඔය කට්ටිය බලලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් කරන්න.